Riva Pura Banturan Sagaran කියලා පිටින් සිද්ධ මේ පොල්ගහවෙල ශාමර දිල්ෂාන් ජයසේකර මොකද කියන ගීතේ පොඩ්ඩක් මේ වචන දෙකක් කියන්න ගායනා කරන්න නැතුව සද තනි වෙලා ආසේ හිරු තනි වෙලා උතුරා ගැලු ගඟවලත් අද වියලිලා ජගත් මතකද මේ ගීතේ මේක යුග ගීතයක්. ඇන්ජලින් ගුල්තනක මහත්මිය මිල්ටන් මාල්වාචි මහත්මයා දෙදෙනාම ගායනා කරන යුග ගීතයක්. ජගත් පොඩ්ඩක් ගායනා කරලා පෙන්නන්න. සඳ තනි වෙලා අහසේ හිරු තනි වෙලා උතුරා ගැලු ගඟුලක් හද වියලිලා හරිද මේ තූර්ය භාණ්ඩයක් වාදනය කරනවා වගේ කතාවක්. බලන්න ඒවා පදම් කරපුව හඬවල් වලින් එනකොට කොයිතරම් ලස්සනද. දයාරද්ද රණතුංග මහත්මයාගේ හඬ ශාස්ත්‍රීය සංගීතයත් එක්ක මෙලෙක් වෙච්ච මෘදු වෙච්ච හඬ තමයි අපේ දයාරද්ද රණතුංග ශූරින් තියෙන්නේ. මම හිතනවා දැන් ඔබේ ගීතය ගැන කතා කරන්න වෙන්නේ දයාරත් ආචාර්ය දයාරත්න රණතුංගයන්ට. දැන් මේ ගීතය ගායනා කරනකොට ආචාර්ය දයාරත්න මහත්මයාණනි මොකක්ද ඔබ දෙන අවවාදය? ගල්මුල් වල හැප්පි නොයන්න නම්. ඇත්ත වශයෙන්ම මේ ගීතය පෙර මුල් ගායනය දෙදෙනාම ඉතාමත්ම අත්දැකීම් ඇතුව ගායනයට ඇතුළත් වුණ ශිල්පී. තමයි දැන් මේ තත්වයෙන් ආධුනිකෙක් වශයෙන් ඔබ අවතීර්ණ වීමම ඇත්ත වශයෙන්ම හොඳ අභියෝගයක්. ඔබ මම හිතන්නේ සෑහෙන දුරට මේ අභියෝගය පිළිඅරගෙන හොඳින් ඉටු කරයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි දයා මට මතකයි චිත්‍රානන්ද බේසේකර මහත්මයා ලියපු ගීතයක්. ශ්‍රී මා බෝධීන් වහන්සේ ගැන. දැන් අපි ඉන්න නිවේදකීන්ට ඒ සින්දු අහුවෙන්නේ නැහැ. මොකද මේ ඇඟිලි ගොරෝසු වැඩි. ගොරෝසු ඇඟිලි දින කට්ටියට සියුම් ගීතක් නේ. ඒ පැටි අල්ලන්න බෑ ඇඟිලි වල. නමුත් එදා ඒ චිත්‍රානන්ද බේසේකර ශූරින් ලියපු ගීතය ජයශ්‍රී මා බෝධි. ඒ ගීතේ ගායන මේ පාන්දර වර්ධනේ යනකොට නිරාමිස ප්‍රීතියක් අපිට ලැබෙනවා. අටපස්ථානට ගියා වගේ දැනෙනවා. ශ්‍රී මා බෝධීන් වහන්සේගේ ලා දලුපත් පිසගෙන ගලන මද පවන අපිට ඇටට වදිනවා වගේ දැනෙනවා. දයාරත්න රණතුංග ශූරියනි. එක බිඩක් දායාදවකට ගිය හැකිද ඒ අතීත සුවඳ. जय श्री महाबोधि रंगली सादी मिहिम तलय इसुमुनिय ओकन सिरिमाहिनी रन रन गिरता पुरुगल सारनय जय श्री महाबोधि. බලන්න මේ සීගිරි කැටපත් පොහුරේ අපේ වංශ කතාව ලියවෙනවා. මහා ගල් පුවරුළු මහා ගල් තැම්වල සෙල්ලිපිවල අපේ ජාතියේ වංශ කතාව ලියවෙනවා. එතුමාගේ හඬත් එක්ක එන පදවැල
හොඳයි දැන් අපි ආරාධනා කරනවා පොල්ගහවෙල චාමර දිල්ෂාන් ජයසේකර. සන්බත්පනි වෙලා හසේ ඉරුතනි වෙලා උතුරා කෙලෝ කකුල අද වියලිලා ඔබේ උත්සාහය ඉතාමත් හොඳයි කියලා මම හිතන්නේ. මොකද ඒ මුල් ගීතය හොඳට ඔබ අභ්‍යාස කරලා තියෙනවා. ඉතාමත් හොඳට ගායනා කරන ඔබ උත්සාහ කරනවා. යම් තැන්වල පොඩ්ඩක් අස්ථාවර ගතයක් අපිට දැනුණා. මම හිතන්නේ ඒ නිසා ඔබට ඒ අනිපාරේ තවදුරටත් යන්න නම් මේ ගැන තවදුරටත් හොඳට මේ අවබෝධයක් ලබා ගන්න ඕන. ඒක විශේෂයෙන්ම සංගීතය ගැන ගීත අහලා විතරක් දැන් CDs වලින් ගීත අහලා විතරක් මේ ඒ හුරුව ගන්න අමාරුයි. තරමක දුරට
ඉගෙනීමක් මූලික අධ්‍යාපනයක් ලබන්නත් ඕන ස්වර ස්ථාන හරියට ගායනා කිරීම. මම හිතන්නේ ඒක තමයි මම උපදේශය මම සෝපනවා. संगीत गीत रसनी